මේවා ඉතින් බුදුවරු මේ මුළු ලෝකෙටම මහා පුදුම විදිහේ කරුණාවකින් කියපුවාන්. මොකද ඒ උන්වහන්සේලා කරුණාවෙන්ම දේශනා කරේ. අපි තැවෙන්නේ, අපි පිච්චෙන්නේ ගෙවල් වල ඉන්නකොට මානසික නිදහස කියන එක මිනිස්සුන්ට හරි අඩුයිනේ. මානසික නිදහස කියලා කියන්නේ ඔය එළියට ඇවිදින්න යන එක, චිත්‍රපටියක් බලන එක, ටුවර් එකක් යන එක, එහෙම එකක් නෙමෙයි. මිනිස්සු පුදුම විදිහට පිච්චි ඉන්නේ. මිනිස්සු පුදුම විදිහට අර මුදල් තිබ්බට හරි පීඩනයකින් ඉන්නේ. හැම කෙනෙකුටම මොකක් හරි ගැටලුවක් තියෙනවා. ඒකට තමයි උන්වහන්සේ ඉගැන්වුවේ, දේශනා කරේ. මම ඉගෙනගත්ත මේ ප්‍රායෝගික ජීවිතයේ එදිනදා අතට අහුවෙන විදිහේ දහමක් තමයි අටලෝ දහම. බුදුහාමුදුරුවෝ කියනවානේ කම්පා වෙන්න එපා කියලා නේ. ඒ කියන්නේ උන්වහන්සේ කියනවා අපි හිතමු අලුතෙන්ම කෙනෙක් ගන්නවා අපි උගන්වන්න. එයා එළියට දාන්න කලින් කියනවා මිනිස්සු ප්‍රශංසා කරයි. ඉස්සෙන්න එපා බලන්න ඉගැන්වීම. එළියට දාන්න කලින් කියනවා මිනිස්සු නිඳා කරයි. වැටෙන්න කලින් දිගපළල ගැඹුර දැනගෙන වැටෙනකොට ඒක යන්න හරි පහසුයි. මෙතනින් හැරෙන්න තියෙනවා, මෙතනින් කැපෙනවා කියලා දැනගත්තාම මෙතනින් බේරෙන්න හරි ලේසියි.